පුළුවන්. ඇත්තටම එතකොට මේක හරියම පහසුයි අපිට හරියම ඉක්මන් අපේ ඒ කියන්නේ අපිට මේක ෆිල් කරගත්තම අපේ චිත්‍රය ඇඳිලා ඒ ෆිගර් එක ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන මේක හරියම සරලයි කියලා පෙනුනට සරලමත් නෑ අතට මේකේ තියෙන්න ඕන. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ නිතරම හරියට මෙයාගේ බර බැලන්ස් වෙන්න ඕන පොළව එක්ක. රයිට්. එතකොට අපි දැන් විවිධ ඉරියව් තියෙනවා. අපි අපේ මනසේ තමයි මේක නිතරම තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ මොකද්ද අපි අඳින්න යන්නේ කියන එක. එතකොට මේකේ අපි දැන් ගත්තොත් ඇවිදගෙන යන වගේ කෙනෙක් දුවගෙන වගේ යන කෙනෙක්ව. එතකොට අපි දන්නවා ඒ කියන්නේ සාම වේගෙන් ඇවිදගෙන යන හරි ඉදිරියට යන කෙනෙක්ගේ අපි දැන් මේක අපි හිටගෙන ඉන්න කෙනෙක්ගේ යාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ හරහා යනවා. හරිද? නිතරම නමුත් ඇවිදින කෙනෙක්ගේ ඒ කියන්නේ හිස තමයි අපේ නිතරම අපේ බර තීරණය කරන්නේ. අපි කෙලින් ඉන්නවද අපි ඉදිරියට යනවද? ඒතකොට අපේ හිසේ බර තමයි දැන් මේ අපි ඉස්සරහට ඇවිදින කෙනෙක් නම් පොඩ්ඩක් අපේ දැන් හිටගෙන ඉඳිද්දී අපි යන්න ඕනේ විලුඹ හරහා වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රය. ඒ කියන්නේ ඔයගොල්ලෝ අර ෆිසික්ස් වල මේක ඉගෙනගෙන තියෙන. නමුත් ඉස්සරහට අපි ඇවිදිනවා නම් අපේ මූවමන්ට් එකක් ඉස්සරහට තියෙන නම් අපි මේකෙන් අපේ විලුඹෙන් ඉස්සරහා අපේ හිස තියෙනවා. අපේ හිසෙන් තමයි අපේ ඇඟේ ඔක්කොම බැලන්ස් එක තීරණය කරන්නේ. එතකොට දැන් ඇවිදින මූවමන්ට් එක නම් අපි මේ විලුඹෙන් ඉස්සරහා තියෙන උඩට පේනවා. එතකොට මේ ඔළුව තියෙන්නේ මේ ඔළුවෙන් විලුඹෙන් කරකක් පාදේ ඉදිරි පාදේ මේ ඉක්නුත් ඉස්සරහා. එතකොට තමයි මෙයාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මේක නිතරම මේක බැලන්ස් කරගන්න මෙයා ඉස්සරහට වැටෙන්න දැන් ඉස්සරහට මේ වැටෙන්නනේ යන්නේ. අතරම මෙයා ඉස්සරහට අඩියක් නොතිබ්බොත් මෙයා වැටෙනවා. මොකද හිස ඉස්සරහා. නේද? ඊළඟ අඩිය අරන් මෙතනින් තියනවා. එතකොට අපේ මෙන්න මේ වගේ පොඩි ෆිසික්ස් වල ලක්ෂණ ටිකකුත් චිත්‍රයකදී අපිට ඒ ටික ඔළුවේ තියෙන්න ඕන. හරිද? එතකොට ඒක තමයි තියෙන්නේ චිත්‍රවල. ඇත්තටම අපි ගත්තොත් දැන් මම මෙහෙම ඇඟ දැන් මේ විදිහට දාලා මම මේකේ කකුල් මෙහෙට දැම්මොත් අපි දැන් දාලා බලමු. ඔය දැන් මෙයාව කෙලින් තියන්න බෑ. අපි සාමාන්‍ය විදිහට ඔහොම ඔළුව තියලා අපි ගත්තොත් දැන් මෙයා වැටෙනවා. මේ ෆිගර් එක වැටෙනවා. එතකොට ඒකෙත් අපි නිතරම බලනවා. අපි දැන් මෙහෙම ගත්තා නම් ඇඟ මෙයාගේ පාද මෙහෙම තිබ්බා. ඒ තිබ්බත් මදි. දැන් හිස අපි මෙහෙට දැම්මොත් එයා වැටෙනවා. ඒක අපි හිස මෙහෙට ගන්නවා ඉස්සරහට. එයා ඇඟ බැලන්ස් කරගන්න. ඔය දැන් එයා නොවැටි ඉන්න ඔයගලන්ට පේන එයා දැන් වැටෙන්නේ නැහැ. මොකද මෙයාගේ හිසේ බර ගිහින් තියෙන මෙයාගේ විලුඹ හරහා. ඔයගලන්ට පේන. එතකොට මෙන්න මේ අපි නිතරම මෙන්න මේ බැලන්ස් කර ගැනීම අපේ තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණාව. නිතරම අපි ඒදී හරියට කරොත් ඒ අඳින චිත්‍රය අපි හැම වෙලාවෙම සාර්ථකයි. එතකොට දැන් කෙනෙක් මෙහෙම පිටුපසට මොකක් හරි තල්ලු කරන්න උත්සාහ කරනකොට දැන් ඒකේ අපි යාගේ ඉරියව් පෙන්වන්න ඕන. ඒ කියන්නේ යා ගැම්ම දාලා හිස පහළට තියෙන යාගේ මේක තල්ලු කරන්න දඟලනවා කියන එක. right? එතකොට අපි ඒක අපේ මනසේ අපේ ඔළුවේ මේක නිතරම ඇඳෙන්න ඕන. මේක චිත්‍රේ මුලින් අපි කොලේට අඳින්න කරන්නේ අපේ ඔළුවේ මේක ඇඳෙන්න ඕන. right? එතකොට ඒක තමයි වැදගත්ම කාරණාව. අපි දැන් උඩකට නගින්න දඟලන කෙනෙක් ගත්තොත් මේ වගේ. දැන් ඒ ඉරියව්ව අපේ ඔළුවේ තියෙන්න ඕන. right? මෙයා මේක උඩට නගින්න දඟලන. පේන දැන් මෙතනින් අල්ලගෙන මෙතනින් අත තියලා මෙතනින් කකුල තියලා මේ නගින්න හදන එක. එතකොට මේක අපේ ඔළුවේ ඉස්සෙල්ලා මේ චිත්‍රය ඇඳෙන්න ඕන. අන්න ඒක තමයි චිත්‍රවලදී වැදගත්ම දේ. right? එතකොට ඒ ලක්ෂණ ටික තියෙන්න ඕන. දැන් එතනක වාඩි වෙලා එයා පහළ බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ අපි දන්න යාගේ මේ ටික අපේ ඔළුවේ ඉස්සෙල්ලා ඇඳෙන්න ඕන. right? එතකොට ඒව තමයි වැදගත්ම කරුණ. right? එතකොට මේ නිතරම අපි මනසේ අපි ඇඳෙන්න ඕනේ. නිසා අපි බැලන්ස් එක පවත්වා ගන්න ඕන. මේ ටික අනිවාර්යයෙන්ම කරුණු. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිතරම මොන පැත්තෙන් හරි බැලන්ස් කරගන්න. ඒ කියන්නේ නිකම් මේ මුකුත් ඒවල ඔළුවට එන දේවල්. එතකොට
හැම වෙලාවකම දැන් අපි නිකන් මොකක් හරි අඳින්න පටන් ගත්තා. එතකොට ඒකේ කෙලවර වෙන්නේ කොහෙන්ද මොකද්ද මේ අඳින්න යන්නේ කියන එක අපි දැනගන්න අවශ්‍යත් නැහැ. අපිට ඒක ඒ වලට ගැලපෙන විදිහට දැන් අපි මොකක් හරි ඉරියව්ව අර මං කියපු කරුණු ඒ කියන්නේ මේක බැලන්ස් එක පවත්ව ගන්න එකයි. ඊළඟට ඉරියව්ව හරියට එන්න ඕනේ. අපි ගත්තොත් මෙහෙම දැන් අපි ඇත්තටම පුද්ගලයෙක් ඉදිරියට අවිදන් එනවා නම් ඒ කියන්නේ අවිදන් එන හොයි ඉදිරිපතට ඉන්නවා නම් නැත්තම් පිටුපසට හැරිලා ඉන්න නම් අපි ඒක අපේ ඔළුවේ තියෙන්න ඕන. දැන් මෙයා අර පැත්තට. එතකොට ඒක අර යා පිටුපස. මෙයා ඉස්සරහට. අර ඒ දේ පෙන්වන මූලික ලක්ෂණ දැන් අපි හිසක් පිටිපස්සට නම් ඉන්නේ. යා ගෙල මෙහෙම තියෙන්න ඕන. මේ බෙල්ල මෙන්න. එතකොට මෙතනම අපිට පේනවා යා පිටිපස්සට ඉන්නේ. ඉස්සරහට නම් මෙහෙම. එතකොට ඒ හිස ගෙල මෙහෙන් තියෙන්න ඕන. එයා ඉස්සරහට නම් මෙහෙම නම් එයාගේ ගෙල මෙහෙන් තියෙන්නේ. එතකොට ඒ එන්නේ ලක්ෂණ ටික අපි හඳුනගෙන තියෙන්න ඕන. හරිද? එතකොට මට දැනට නිකන් ඔළුවට ආපු කරුණු ටික තමයි මම කිව්වේ. එතකොට මේ අපිට ඕනම සිද්ධියක් කර මම කලින් අදලා පෙන්නේ ඕනම සිද්ධියක් අපිට නිරූපණය කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. ඔයගොල්ලෝ try කරලා බලන්න.